නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරියත් සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති පුබ්බාරාමේ නිගාරමාතුපාසාදේ තේන කෝපන සමයේන විසාකාය නිගාරමාතුයා නත්තා කාලං කතා හෝති පියා මනාපා අතකෝ විසාකා නිගාර මාතා අල්ලවත්තා අල්ලකේසා දිවාදිවස්සයේන භගවා උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නංකෝ විසාකං නිගාරමාතරං භගවායි තදවෝච. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, කුද්දක නිකායේ උදාන පාළි පාටලි ග්‍රාම වග්ගයේ විසාකා සූත්‍රයයි අද ධර්ම දේශනාව. පින්නතුනි, ධර්ම ශ්‍රවණයේ ආනිසංස පහක් අසුදන් තුනාති. පින්නතුනි, විනය සූත්‍ර අභිධර්ම කියලා යනුවෙන් ත්‍රිපිටක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ අඩංගු ත්‍රිපිටක කොටස් තුනක් තිබෙනවා. ඒ ත්‍රිපිටක ධර්මය අපට අහලා හෝ කියවලා සම්පූර්ණයෙන් අපේ ජීවිත කාලය තුළදීවත් අවසන් කිරීමට හැකියාවක් නැහැ. ඒ නිසා අපි යම් ධර්මයක් තම අවස්ථාවක අහනවා නම් ඒ ධර්මය අපි කලින් නොඇසූ ධර්මයක් විය හැකියි. ඒ නිසා ඒ කලින් නොඇසූ ධර්මය අසන්නට ලැබීම මේ ආනිසංසවල පළවෙනි ආනිසංසයයි. අස්තුතං තුනාති. සුතම් පරියෝදපේති. ඒ ධර්මය කලින් අහලා තිබුණත් නැවත නැවත ඇසීමෙන් හොඳින් තේරුම් ගැනීමට වටහා ගැනීමට හැකි වෙනවා. ඒ දෙවනි ආනිසංසය සුතම් පරියෝදපේති. කලින් අසා ඇති ධර්මයක් වුවත් නැවත නැවත ඇසීමෙන් මනාව තේරුම් ගැනීමට හැකි වෙනවා. කංකම් විතරති. සිතේ යම්කිසි සැකයක් තිබුණා නම් ඒක දුරු වෙනවා. දිට්ඨින් උජ්ජුං කරෝති. එක එක පුද්ගලයාට එක එක දෘෂ්ටි තියෙනවා. ඒ දෘෂ්ටිය ධර්මානුකූලව සකස් වෙනවා. දැකීම ඍජු වෙනවා. චිත්තමත්ත පසීදති. දහම් කරුණු ඇසීමෙන් සිත පැහැදීමක් ඇති වෙනවා. සිතේ පහදීම ඇති වෙනවා. මේ ආනිසංස පහ ලැබීමට නම් හොඳින් දසවනහා සිත යොමා බණ ඇසිය යුතුයි. මේ ආනිසංස පහුවෙලා ලැබෙන ආනිසංස නොවෙයි. ඒ මොහොතේම ධර්ම ශ්‍රවණය කරන මොහොතේම ලැබෙන ආනිසංස පහක් තමයි මේ ආනිසංස පහ. ඒ ආනිසංස ලැබීමට හොඳින් බණ අහන්න. දැන් ධර්ම දේශනාව එක් කලෙකී භාග්‍යවතුන් වහන්සේ සරත් නුවර සමීපයෙහි
පූර්වාරාම නම් වූ විසාකා උපාසකාව විසින් කරවන ලද ප්‍රාසාදයෙහි වැඩවසනසේක. එකල්හි මිගාර මාතාව වූ විසාකා උපාසිකාවගේ ප්‍රිය වූ මනවඩන්නා වූ මිනිපිරි තොමෝ කළුරිය කළාය. එකල්හි මිගාර මාතෘ වූ විසාකා උපාසිකා තොමෝ දේහය ආදාහනය කරවා ස්නානය කොට තෙත සඩු ඇතිව තෙත් වූ ඉසකෙස් ඇතිව දහවල් ඉරමුදුන් වේලෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින පූර්වාරාමයට පැමිණියාය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසක හුන්නාය. එකත් පසක හුන්නා වූ මිගාර සිටුහුගේ මව් නම් වූ විසාකා උපාසිකාවට භාග්‍යවතුන් වහන්සේ මේ වදාළහ. පින්නතුනේ විසාකා උපාසිකාව මිගාර සිටුගේ මව නොවෙයි. බුද්ධ ශාසනය මිගාර සිටුට බුද්ධ ශාසනය හඳුන්වා දී කළ උපකාරයට මිගාර සිටු විසින් විසාකා උපාසිකාව මව්තනතුරේ තබා ගත්තාය. බුදුරජාණන් වහන්සේ විසාකාගෙන් මෙහෙම විමසන එම්බා විසාකාවෙනි, දවල් ඉරමුදුන් වේලෙහි මෙහි පැමිණෙන්නා වූති තෙක් වස්ත්‍ර ඇතිව තෙත්කෙස් ඇතිව කොහිට එන්නේයිද? කොහි සිට එන්නේයිද? ස්වාමීනි, මගේ ප්‍රිය වූ මනාප වූ මිනිපිරි තොමෝ කළුරිය කළාය. එයින් දවල් ඉරමුදුන් වේලෙහි තෙත් වස්ත්‍ර ඇත්තා වූ තෙත්කෙස් ඇත්තා වූ මම මෙහි පැමුණුනි කීවෙමි. කීවාය. විසාකාවෙනි, සවැත් නුවර යම් පමණ මනුෂ්‍යයෝ වෙද්ද එපමණ දරුවන්ද මුණුබුරන්ද තෝ කැමති වන්නේ දැයි ඇසූහ. භාග්‍යවතුන් වහන්ස, මම සවැත් නුවර යම් පමණ මනුෂ්‍යයෝ වෙද්ද එපමණ පුතුන්ද මුණුබුරන්ද කැමති වන්නේ කීවාය. විසාකාවෙනි, කොපමණ බොහෝ මිනිස්සු දවස්පතා සවැත් නුවර කළුරිය කරද්දැයි ඇසූහ. ස්වාමීනි, සවැත් නුවර දිනපතා මනුෂ්‍යයෝ 10 දෙනෙක්ද කළුරිය කරති. ස්වාමීනි, සවැත් නුවර දවස්පතා මනුෂ්‍යයෝ 9 දෙනෙක්ද කළුරිය කරති. ස්වාමීනි, සවැත් නුවර දිනපතා මිනිස්සු 8 දෙනෙක්ද කළුරිය කරති. ස්වාමීනි, සවැත් නුවර දවස්පතා මිනිස්සු 7 දෙනෙක්ද කළුරිය කරති. ස්වාමීනි, සවැත් නුවර දිනපතා මිනිස්සුයෝ 6 දෙනෙක්ද කළුරිය කරති. ස්වාමීනි, දිනපතා සවැත් නුවර මිනිස්සුයෝ 5 දෙනෙක්ද කළුරිය කරති. ස්වාමීනි, සවැත් නුවර දිනපතා මිනිස්සුයෝ 4 දෙනෙක්වත් කළුරිය කරති. ස්වාමීනි, සවැත් නුවර දිනපතා මිනිස්සුයෝ 3 දෙනෙක්වත් කළුරිය කරති. ස්වාමීනි, සවැත් නුවර දිනපතා මිනිස්සුයෝ 2 දෙනෙක්වත් කළුරිය කරති. ස්වාමීනි, සවැත් නුවර දිනපතා එක් මිනිසෙක් හෝ කළුරිය කරති. ස්වාමීනි, කළුරිය කරන මිනිසුන්ගෙන් සවැත් නුවර හිස් නොවේ යයි කීය. විසාකාවෙනි, ඒ කුමකයි සිතන්නේද? කිම තෝ කිසි කලෙකත් තෙත් වූ වස්ත්‍ර ඇත්ති හෝ තෙත් වූ කෙස් ඇත්ති හෝ වෙහිදැයි අදාළසේක. විසාකවෙනි, යම් කෙනෙකුන්ට වනාහි 100ක් ප්‍රිය වස්තු වෙද්ද ඔවුන්ට 100ක් දුක් වෙත්. පින්නතුනේ, භාග්‍යවතුන් වහන්සේ විසාකාවගේ විමසුවා, මේ සවැත් නුවර දිනකට කී දෙනෙක් මරණයට පත් වෙනවද කියලා. විසාව කිව්වා ක්‍රමයෙන් 10, 9, 8,
7 6 5 4 3 එක මිනිහෙක් හරි මැරෙනවයි කිය මේ සවැත් නුවර. බුදුරජාණන් වහන්සේ ඇහුවා ඊළඟට මේ සවැත් නුවර උපදින දරුවෝ ඒ සියල්ලක්ම තමන්ගේ දරුවෝ වෙනවා නම් කැමතිද කියලා. ඉසාව කැමතියි කියලා. එතකොට මේ දරුවෝ මරණයට පත් වෙන අවස්ථාවල් වුණොත් ඒ විසාකාවට තෙත් කෙස් නැතිව වියලුණු වස්ත්‍ර ඇඳගෙන වියලුණු කෙස් ඇතුව ඉන්නට ලැබෙන්නේ නැහැ. හැමදාම තෙත වස්ත්‍ර ඇඳගෙන තෙත කෙස් ඇතුව තමයි ඉන්නට සිද්ධ වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ විසාකාවට පැහැදිලි කරලා දුන්නා. විසාකාවෙනි යම් කෙනෙකුට වනාහි සියක් ප්‍රිය වස්තු වෙද්ද ඔවුන්ට සියක් දුක් වෙත්. යම් කෙනෙකුට 90ක් ප්‍රිය වස්තු වෙද්ද ඔවුන්ට 90ක් දුක් වෙත්. යම් කෙනෙකුට 80ක් ප්‍රිය වස්තු වෙද්ද ඔවුන්ට 80ක් දුක් වෙත්. යම් කෙනෙකුට 70ක් ප්‍රිය වස්තු වෙද්ද ඔවුන්ට 70ක් දුක් වෙත්. යම් කෙනෙකුට 60ක් ප්‍රිය වස්තු වෙද්ද ඔවුන්ට 60ක් දුක් වෙත්. යම් කෙනෙකුට 50ක් ප්‍රිය වස්තු වෙද්ද ඔවුන්ට 50ක් දුක් වෙත්. යම් කෙනෙකුට 40ක් ප්‍රිය වස්තු වෙද්ද ඔවුන්ට 40ක් දුක් වෙත්. යම් කෙනෙකුට 30ක් ප්‍රිය වස්තු වෙද්ද ඔවුන්ට 30ක් දුක් වෙත්. යම් කෙනෙකුට 20ක් ප්‍රිය වස්තු වෙද්ද ඔවුන්ට 20ක් දුක් වෙත්. යම් කෙනෙකුට 10ක් ප්‍රිය වස්තු වෙද්ද ඔවුන්ට 10ක් දුක් වෙත්. යම් කෙනෙකුට 9ක් ප්‍රිය වස්තු වෙද්ද ඔවුන්ට 9ක් දුක් වෙත්. යම් කෙනෙකුට 8ක් ප්‍රිය වස්තු වෙද්ද ඔවුන්ට 8ක් දුක් වෙත්. යම් කෙනෙකුට 7ක් ප්‍රිය වස්තු වෙද්ද ඔවුන්ට 7ක් දුක් වෙත්. යම් කෙනෙකුට 6ක් ප්‍රිය වස්තු වෙද්ද ඔවුන්ට 6ක් දුක් වෙත්. යම් කෙනෙකුට 5ක් ප්‍රිය වස්තු වෙද්ද ඔවුන්ට 5ක් දුක් වෙත්. යම් කෙනෙකුට 4ක් ප්‍රිය වස්තු වෙද්ද ඔවුන්ට දුක් 4ක් වෙත්. යම් කෙනෙකුට 3ක් ප්‍රිය වස්තු වෙද්ද ඔවුන්ට දුක් 3ක් වෙත්. යම් කෙනෙකුට ප්‍රිය වස්තු 2ක් වෙද්ද ඔවුන්ට දුක් 2ක් වෙත්. යම් කෙනෙකුට ප්‍රිය වස්තු 1ක් වේද ඔවුන්ට එක් දුකක් වේ. යම් කෙනෙකුට ප්‍රිය වස්තුවක් නැත්තේද ඔවුන්ට දුකෙක් නැත. ඔහු ශෝක නැත්තාහුය, ඇලුම් නැත්තාහුය, දැඩි ආයාස නැත්තාහුයයි කියමි වදාළසේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ හැම අයුරෙන් දැන ඒ වේලාවෙහි ඒ අර්ථය පහළ කරන මේ පීති වාක්‍ය පහළ කළසේක. සත්ත්ව ලෝකයෙහි යම් කිසි ශෝකයෝ හෝ කිසි වැළපීම් හෝ කායික දුක්ඛයෝ හෝ නානාවිධ වූ දුක් හෝ වෙද්ද ඒ සියලු දුක් ප්‍රිය ස්වභාවය කරන්නා වූ චන්දරාගය ඇති කල්හි ප්‍රිය ස්වභාවය ඇති දෙය නිසා උපදිත්. ප්‍රිය ස්වභාවය කරන චන්දරාගය නැති කල්හි ප්‍රහීන වූ කල්හි මේ දුක් නොඋපදිත්. යම් ආර්ය කෙනෙකුන්ගේ ප්‍රියයෙක් නැද්ද එහෙයින්ම ආර්යෝ සුවපත් වූවාහු වෙත්. පහව ගිය ශෝක ඇත්තාහු වෙත්. එහෙයින් ශෝක නැති බව වූ නොයැලෙන බව වූ ශෝකයාගේ නොවීමට හේතු වන බැවින් අශෝක නම් වූ කෙලෙස් ධූලි නැති නිවන පතන්නේ ලෝකයෙහි කිසි ප්‍රියවීමක් නොකරන්නේ. පින්නතුනි, ධර්ම ශ්‍රවණය කළ කුසලයේ උපනිශ්‍රයෙන් චතුරාර්ය සත්‍ය ධර්ම වශයෙන් දුක පිරිසිදු කර ගැනීමට, සමුදය තණ්හා දුරු කිරීමට,
නිරෝධය නිවන සාක්ෂාත් කර ගැනීමට ආර්ය මාර්ගය වැඩීමට ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩීමට යන මේ 74 අවබෝධ කිරීමට සිත මෙහෙවීමට උනන්දු වන්න. පින්නතුනි කිසිදු පිනක් දහමක් කොට එයින් තමාට ප්‍රයෝජනයක් ලැබේවා යයි පැතීම දිනදාමකි ගනුදෙනුවකි. එයින් තණ්හාව වැඩේ. අපි පින් කළ යුත්තේ තණ්හාවෙන් තොරව තණ්හාව නැති කිරීමට. එහි කුසලයේ පැතුවත් නොපැතුවත් ලැබෙන්නේ ගොවියෙකු මනා ලෙස කුඹුරක් සකස් කර පොහොර යොදා ජලය සපයා වී පෙරවීම කළහොත් එයින් අත්දැන්න ලැබේ. මට මෙයින් අත්දැන්න ලැබේවා යයි පැතිය යුතු නොවේ. පිනත් පවත් එසේම මේ ආත්මයේ නොලැබෙන්නේ නොලැබුණොත් පසු ආත්මයක හෝ ලැබෙන්නේ. ඒ ආකාරයෙන් අපි හොඳ වැඩක් හෝ නරක වැඩක් හෝ කළේ නම් ඒ විපාකය අපි විඳගත යුතුය. කම්මස්ස කෝම්මි කම්ම දායාදු කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණම් වා පාපකම් වා තස්ස දායාදෝ භවිස්සාමිති. කර්මය ස්වකීය කොට ඇත්තෙමි. කර්මය දායාද කොට ඇත්තෙමි. කර්මය හේතු කොට ඇත්තෙමි. කර්මය ඥාති කොට ඇත්තෙමි. කර්මය පිළිසරණ කොට ඇත්තෙමි. යම් හෝ අයහපත් වූ හෝ යහපත් වූ හෝ යම් කර්මයක් කරන්නේද ඒ කර්මයෙන් දෙනු ලබන විපාකය පිළිගැනීමක් වශයෙන් මම ඊට දායාද වන්නෙමි. බුදුරජාණන් වහන්සේ දේශනා කළසේක මේ කාරණය පිළිබඳව අප නිතර කල්පනා කළ යුතුය. පින්නතුනි දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. අප විසින් මෙතකින් රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය සම්භාරය අනුමෝදන් වීමෙන් සියලු දෙවියෝද සියලු භූතයෝද සියලු සත්වයෝද සැපයෙන් සැපේටම පත් වේවා. සාදු සාදු සාදු.